මචං හිච්ච ඉන්ටර්නෙට් එකේ නරක දේවල් බලන්න පුරුදු වෙලා කියලා පන්ති බාර ගුරුතුමී මට කිව්වා. පොඩ්ඩක් හොයලා බලපන් ඈ. මොනවා? මේ අපේ හිච්චා? ඩෝඩෝ කලබල වෙන්න එපා. පොඩ්ඩක් උපක්‍රමශීලීව දැනගනිමු ඔක හරියට. සිද්ධිය ඇත්ත නැත්ත හොයාගන්න සානක උපක්‍රමශීලී වෙන්න තීරණය කරා. හිච්චා? එයතුමනි. මම චුට්ටක් එළියට යනවා. සීනි කිලෝ එකක් අරන් එන්න. අම්මත් ගෙදර නෑ. ඉන්ටර්නෙට් එකේ බිල් එක ගෙවලා තියෙන්නේ. හොඳට වැඩ. පරිස්සමෙන් ඉදටල ඉඳපන්. පියතුමා ගෙදරින් ගියපු විදිය හිච්චා ආසාවෙන් බලාගෙන හිටියා. කාමරේට දුවපු හිච්චා ලැප්ටොප් එක දාගන්නවා. හිච්චා මොනවද සර්ච් කරලා හදන්නේ? පියතුමනි අද අතන අහුණා බෑ. පී.ඕ තෝමන් කවුරු කියලා හිතන් ඉන්නේ? මම මෝඩයෙක් කියලාද? යකෝ මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. ෆාදර් කියන්නේ මෙහෙමද? PHER මෝඩයා.